මේ ඉලෙක්ට්‍රික් වැඩ කරනවද? තේරුණේ මට. ඉලෙක්ට්‍රික් වැඩ කරන? ඉලෙක්ට්‍රික්. ඔව් ඉලෙක්ට්‍රික් වැඩ කරන්නේ මන් තමයි. මල්ලි ටීවී එකේ පොඩි අවුලක් තියෙනවා මල්ලි මේ මේකේ රූප බොඳයිනේ. රූප බොඳයි. ගහපන්. මේ හොඳට තියෙනවනේ මල්ලි. අවුලක් නැහැ නේ බොඳ වෙලා නැහැ. බොඳයි යාර පේන්නේ නැත අර. බොඳයි පේන්නේ නැහැ මොකුත්. වෙන්න බෑනේ. මේ පැත්තෙන් මේ පැත්තෙන් මම. නැල්කෝ. බොඳයි යාර පේන්නේ නැද්ද ඔය? අරවා. බොඳයි ඒකත් බොඳයි. මේක අටේ බොඳයිනේ. ඈ? මේ ටීවී වලට මක් වෙලා අද ඔක්කොම බොඳයි. ඔක්කොම මේකම ලේඩේ. ඔයා හැදුවේ නැද්ද? එන්නකෝ මල්ලි. එන්න. මල්ලි මේ. ඔය ඇවිල්ලා තියෙන්නේ වැරදි තැනට. මොනවා. ඔය වැඩේ කරගන්න පුළුවන් පදවි ටවුන් එකේ හොස්පිටල් එක ගාව තියෙන දිනෝප්ටිකල් කියලා එකක්. ටීවී හදන තැන. ටීවී හදන තැන නෙමෙයි ඇස් කන්නාඩි උකුණ තැන. ඈ? යන්නෝ යන්න. ටීවී එක බොඳ නැහැ. ටීවී කොහොමද? අයියා මේ අර හදපු ටීවී එකට මොනවද දාපු කෑලි මේ තාත්තා අහගන්න එක බයිනවාරේ මේ මොනවද දන්නේ නැහැ දාපු කෑලි නේ. දාපු කෑලි ටිකනේ. බෝර් එක කපලා පිස්ටන් දෙක දැම්මා, ෆිල්ටර්ස් දෙකක් දැම්මා, ඩබල් ප්ලග් කරා, ඔයිල් එක මාරු කරලා සර්විස් කරා. අන්න ඒකනේ අයියේ. අපි නම් ඔය ගැන දන්නවා. තාත්තලා දන්නේ නැහැ නේ ඔය ගැන වැඩි. එන අපි ගියා. මල්ලේ. තව සිග්නල් ලයිට් දෙකකුත් දැම්මා. මේ අයි ටීවී කියනවා ඒකේ පාට එන්නේ කලර් නැහැ. අයිසි එක කවුලක් ඇත්තේ. දැන් කොච්චර දවස් ඉඳලාද කලර් නැත්තේ? ගෙනපු දවසේ නම් පාට නැහැ නේ. දැන් ගෙනල්ලා කොච්චර කල් දෙනවද? අවුරුදු 20ක් ඉද මොනවා කියන්නේ? යම් බලන්න. මෙතනේ ටීවී ඈ ඔය. මේ කලසුරු ටීවී එකනේ. මේකේ කොහොමද කලර් පේන්නේ? බෙදී මේකේ පාට ටික දාගන්න. පුළුවන්. පොඩේට. මොන පාටද ඕනේ? අයියනා අපි ගිහලා නා. දැන් කලර් ආවා. මල්ලි අර ටීවී එකේ බොඳ සීන් එක නම් හරි කන්නාඩි දෙයක් ගත්තා. මේ බබල් එකේ පොඩි සීන් එකක් ආවනේ ඊට පස්සේ. අයි මේක මොකද කේස් එක? මේකේ බේස් මදිනේ. ඒ පර්මුවේ කන් ඇහෙන්නේ නැද්ද? හරි. අර බබල් එක ගහලා බලමු. මල්ලිගේ කොල්ලද කොහෙද? බජාර් එකේ ලලක්කා මේක මේ බේස් හොඳට තියෙන්නේ ඔය. අඩේ මේ නියමට තියෙන්නේ බේස් එක. බේස් එක හරි ගිහලාද? ඊත් ගෙදරදී නෑනේ මල්ලි. ඒකනේ කියන්නේ. ගෙදරදී මොනවද අහන්නේ අයියා? පිරි බෝධි පූජා සීත්කලි ඒව තමයි යන්නේ. බේස් නේ. අයිනෝ මම යන්නම් ඉන්න. අයියේ ටීවී එකේ අමුතු සද්දයක් එනවනේ. මොනවගේ සද්දයක් දෙන්නේ? ටීවී එක දාපු ගමන් සොස් ගා සද්දයක් එනවා. මේ ළඟදී මාලිංග විකට් එකක් ගත්ත ගමන් සොස් ගා සද්දයක් ආවා. ඊළඟ විකට් එක ගත්තේ සොස් ගා සද්දයක් ආවා. ඇයි දන්නේ? රූප හොඳට පේනවනේ. ඇන්ටනා වලක් නැහැ. නෑ ඒකේ අවුලක් නෑ. සර්කිට් එකේ මොකක් හරි ෂෝට් එකක් ඇති. කරලා බලමු. කොහෙද ඔය දුවන්නේ? ටීවී එක ඇතුලේ පත නායකයකෝ සුප්පුක් ගෑවේ ඌ. තෝත් බලන් ඉන්නේ දුවපන්.